හෙලෝ යාළුවනේ මම අද ඇවිල්ලා තියෙන්නේ අපේ ගංගේ ප්‍රොජෙක්ට් එකට. ගංගේ ප්‍රොජෙක්ට් එක කියන්නේ අපි හදන හයිවේ එකට ඕන කරන එම්බැන්ක්මන්ට් මැටීරියල් ස්ටොක් කරගන්නේ මෙතනින් තමයි. මේ තියෙන්නේ රිවර් බොස්නා. එහෙම නැත්නම් බොස්නා ගඟ. මේ ගඟ සරයාව ඉතින් පටන් අරගෙන සරයාව කියන්නේ බොස්නියා වල කැපිටල් එක. අපි ඉන්නේ මොන්ටිෂා වලින් ගිහින් ක්‍රොේෂියා හරහා මුහුදට යනවා. වින්ටර් එකේ වැස්සත් එක්ක මේ ගඟේ උඩ ඒරියා එකේ තියෙන මැටීරියල් ඇවිත් අපි ඉන්න මේ ලෝලෑන්ඩ් එකේ සෙටල් වෙනවා. අවුරුද්දක් ගානේ මේ ලෝකල් ඔතොරිටිස් සෙටල් වෙන මැටීරියල්ස් අයින් කරලා ගඟ පාර කරනවා ෆ්ලඩ් මිටිගේෂන් මෙතඩ් එකක් විදිහට. මේ මැටීරියල් මේ කොන්ක්‍රීට් බෙජින් ප්ලාන්ට්ස් වලට ලෑන්ඩ් පියර්ස් වලට පාවිච්චි කරනවා. ලෝකල් රෝඩ්ස් වලට එම්බැන්ක්මන්ට් ටයිප් එකකට මේ මැටීරියල් එක පාවිච්චි කරලා තිබුණාට අපි තමයි ෆස්ට් ටයිම් හයිවේ එකකට මේ මැටීරියල් එක පාවිච්චි කරන්න යන්නේ. මෙතන අපි එක්ස්කැවේෂන් කරන ඒරියා එකේ සෙඩිමන්ට් සෙටල් වෙලා ගඟේ ඔරිජිනල් පාත් එක වෙනස් වෙලා තියෙනවා. මුලින්ම කරන්නේ සැටල් වෙලා තියෙන මැටීරියල් පොඩි ප්‍රමාණයක් අයින් කරලා ඔරිජිනල් පාත් එකකින් කැනල් එකක් හදාගන්න එක. ඊට පස්සේ ගඟට ටෙම්පරරි ඩෑම් එකක් දාලා ගඟ අර කැනල් එක ඩයිවර්ට් කරනවා. ඊට පස්සේ අපිට දීලා තියෙන බවුන්ඩරි එකට වෙනකන් අපිට කැනල් එක එස්කැවේට් කරලා ගඟ පළල් කරගන්න පුළුවන්. ඒක තමයි ප්ලෑන් එක. දැනට ගඟේ වතුර අඩු නිසා වැඩේ කරගෙන යන්න ලේසියි. ඒත් වින්ටර් එකට කලින් මුළු ප්‍රොජෙක්ට් එකම ඉවර කරන්න ඕනේ. මොකද වින්ටර් එක එද්දි ගඟේ වතුර ලෙවල් එක මීටර ගානකින් උඩ යනවා. එතන දකුණින් තියෙන්නේ අපි කපපු කැනල් එක. ඒක තමයි ගඟ මුලින් ගලලා තියෙන පාත් එක. වමෙන් තියෙන්නේ මැටීරියල් සෙටල් වුණාට පස්සේ ගඟ ගලපු පාත් එක. අපි දැන් කැනල් එක පළල් කරන්න පටන් ගන්න තියෙන්නේ. ටෙම්පරරි බයි රෝඩ් දෙකකුත් අපි හදාගත්තා ඩම් ට්‍රක්ස් වලට යන්න ලේසි වෙන්න. අපි මැටීරියල් අන්ලෝඩ් කරලා ස්ටොක් කරන්නේ හයිවේ එකේම ලොකේෂන් එකක. එතන ඉඳන් කිලෝමීටර් 3ක වගේ දුරක් තියෙනවා ඒ ප්ලේස් එකට. මෙතන තමයි අපි දැනට මැටීරියල් ස්ටොක් කරන්නේ. දකුණු පැත්තෙන් තියෙන්නේ අපේ සයිට් ඔෆිස් කම්ප්ලෙක්ස් එක. එතන තමයි අපේ ඔෆිස් ඇකමඩේෂන් සහ වර්ක්ෂොප් එක තියෙන්නේ. හයිවේ එකේ ඉඳන් 5 වෙනි කිලෝමීටර් ළඟ තමයි අපි දැන් මේ ඉන්නේ. දෙවැනි කිලෝමීටරේ ඉඳන් 9 වෙනි කිලෝමීටරේ වෙනකන් වෙන පළවෙනි කිලෝමීටර් 7 සෙක්ෂන් එක තමයි මුලින්ම වැඩ පටන් ගන්න ප්ලෑන් කරගෙන ඉන්නේ කම්පැනි එකෙන්. එතකොට අපි ඔරිජිනල් තිබ්බ පාත් එකේ පොඩි සීපේජ් එකක් යනවා අතනම යටින්. අපි ගඟ බ්ලොක් කරත් ඒ ඩෑම් එක යටින් මොකද මැටීරියල් ගල් තියෙන්නේ ගල් අස්සේ ඊඩස් තියෙනවා. ඉතින් පොඩි සීපේජ් එකක් යනවා. ඒකින්ද ඔරිජිනල් පාත් එකේ වතුර ප්‍රමාණයක් තියෙනවා. අපි ඒ ෆ්ලෝ එක යන්න හියුම් පයිප්ස් දාලා මේ වගේ පාත් දෙකක් හදලා තියෙනවා. අපේ මැටීරියල් ට්‍රාන්ස්පෝර්ට් කරන්න. එතකොට මේ
ඩම් ට්‍රක්ස් වලට ප්‍රශ්නයක් නැතුව ට්‍රැෆික් එකක් නැතුව එහාම යන්න පුළුවන් විදියට. ඒ නැති මේක හැම වෙලාවෙම මේ පැත්ත ෆිල් වෙලා තියෙන සීපේජ් එකේ එන වතුර මේ ඩෑම් එක අස්සෙන් තමයි සීපේජ් එක එන්නේ. තාම හරියට වැස්ස පටන් ගත්තේ නැහැ. ඉතින් වැස්ස පටන් ගත්තාම බලන්න ඕනේ මොකද්ද තත්ත්වය කියලා. සාමාන්‍ය මේ ඩෑම් එකේ උසට ලෙවල් එකට වතුර එයි කියලා හිතාගෙන ඉන්නේ. එහෙම වුණොත් අපිට තව ටිකක් ඩෑම් එක උස්සන්න වෙනවා. ඒ නැති අර අතනින් තමයි මේ මෙතනින් ගොඩක් වතුර පාරක් යනවා සීපේජ් එක. අර අපි යන පාත් එක මම යන්නේ එක පාත් එක අර කනෙක්ට් එක. අපි හිතන් ඉන්නේ මෙතනින් මීටර් කියුබ් ලක්ෂ 3ක් වගේ මැටීරියල් එකතු කරගන්න. තව මාස කහමාරක් ඇතුළත වැඩ ඉවර කරන්නත් ඕන. මොකද ඊට පස්සේ වැස්ස වැඩි වුණාම ගඟ වැඩි වුණාට පස්සේ අපිට අමාරු වෙයි. ටිකක් හිම වැටෙන්න පටන් ගන්නවා. ඒතකොට ට්‍රාන්ස්පෝර්ට් කරන්න අමාරුයි මැටීරියල්. ඔව් ගඟේ වතුර ලෙවල් එක මට පේන විදිහට ටිකක් වැඩි වෙලා වගේ තියෙන්නේ ඊයේ තිබ්බට වඩා. ඔව් ඊයේ තිබ්බට වඩා වතුර ලෙවල් එක ටිකක් වැඩි වෙලා වගේ තියෙන්නේ. අපිට මෙහෙට වැස්ස නැතුනට මම හිතන්නේ උඩහ පැත්තට වැහලා තියෙනවා. මොකද මේක සරයාව ඉඳන් එන ගඟක් බොස්නරිව කැපිටල් එකේ ඉඳන් එන්නේ. ගොඩක් දුර ඉඳන් කිලෝමීටර් 200කට වඩා දුර ඉඳන්. ඉතින් හෙට වතුර එහෙට වැස්සම මෙහෙට තමයි ප්‍රශ්න වෙන්නේ. මේක තමයි අපි කපලා තියෙන කැනල් එක. මේක තමයි ඇත්තටම ඔරිජිනල් පාත් එක විල් තියෙන ගඟේ. මේ කට්ටිය කියපු විදිහට මේක තමයි ගඟේ ඔරිජිනල් පාත් එක තිබිලා තියෙන්නේ. ඉතින් ටික ටික මෙහෙට මේ ගඟ සෙටල් වෙලා තියෙනවා සෙඩිමන්ට්ස් එක්ක. ඊට පස්සේ මැද සෙඩිමන්ට්ස් වෙන්න මේ හැරි සෙඩිමන්ට්ස් පිරලා හින්දා අර පේන පාත් එකෙන් මේ ගඟ පටන් ගන්න තියලා යන්න. දැන් යාලට ඕනේ මේ මුළු ඒරියා එකම ක්ලියර් කරගන්න. මොකද මේ සීසන් එක ඉවර වුණාම ඊළඟ සීසන් එකේ තායෙත් මේ ඒරියා එකම සෙඩිමන්ට් පිරනවලු. එතකොට ආපහු එයාලා මැටීරියල් අයින් කරනවා. මේ නොවැම්බර් අග වෙද්දී ප්‍රෝග්‍රස් එක 80%ක් වගේ වැඩි ඉවරයි. ස්නෝෆෝල් එක එන්න දෙසැම්බර් අග තමයි ෆෝකස් කරලා තියෙන්නේ. ඒ වෙද්දී වැඩ ඉවර කරන ප්ලෑන් එකෙන් තමයි යන්නේ. දැනටම පොඩි වැස්සක් තියෙනවා. ඒත් එක්කම ගංගේ වතුර ලෙවල් එක වැඩි වෙලා තියෙනවා මෙතන. මේ වෙද්දී අපි මීටර් කියුබ් ලක්ෂ 2කට වඩා ට්‍රාන්ස්පෝර්ට් කරලා තියෙනවා මැටීරියල් ගඟෙන්. අන්තිම මාසය ඇතුළත තව මීටර් කියුබ් 50000කට ළඟින් ට්‍රාන්ස්පෝර්ට් කරන්න තමයි ප්ලෑන් එක තියෙන්නේ. ඉන් දෙකත් එක්කම උදේට ලොකු මිදුමක් එනවා. ගඟට අපි 7ට වගේ ඉන්නේ වැඩ පටන් ගන්න. 10 වගේ වෙනකන් මිදුම තියෙනවා. හරිම සේෆ්ලි විදියට වැඩේ කරන් යනවා. මොකද ගොඩක් දුර පේන්නේ නැහැ. හරි අපි දැන් ඉන්නේ ජනවාරි මුල් සතියේ ෆස්ට් ස්නෝ එකත් එක්කම අපිට වැඩ ඉවර කරන්න පුළුවන් වුණා. මේ අන්තිම ස්ටේජ් එක යන. දැන් වීඩියෝ එක හම්බෙමු.